අපිට රිවිව් එකක් කරන්න අලුත් JBL එකක් හම්බුණා. මේක ගන්න ඇත්තටම හේතු වුණේ මේ අපේ යාළුවෙක් ක්ලාස් කරන කෙනෙක්. එයාගේ ක්ලාස් එකේ ළමයි 30ක් විතර ඉන්නවා. දැන් 30 දෙනාට වගේ හරියන්න තමයි මෙන්න මේ JBL එක අපි ගත්තේ. ඉතින් අපි හිතුවට වැඩිය ගිහුණු ගානට වැඩිය ඇත්තටම හොඳ JBL එකක්. අපි හිතුවා මේකට මයික් එකක් හම්බ වෙයි කියලා. අපිට මයික් එකකුත් හම්බ වුණා. RGB light තියෙන Bluetooth FM තියෙන ගෙවන ගාන සාධාරණ හොඳ JBL එකක්. මේ රිවිව් එක කරන්නත් අපි දැනට දවස් දෙකක් විතර මේ JBL එක පාවිච්චි කරලා. ඉතින් ඒ දවස් දෙක ඇතුළත අපිට කියන්න තරම් කිසිම ගැටලුවක් ආවේ නැහැ මේ JBL එකේ. අපිට මුලින්ම JBL එකත් එක්ක හම්බුණා මෙන්න මේ වගේ Type C කේබල් එකක්. ඊට අමතරව අපිට මෙන්න මේ මයික් එක හම්බ වුණා. මේ මයික් එක ඇත්තටම මේ අපි දැනට බැටරි දෙකක් දාලා තියෙන්නේ. මේකට දාන්න දෙන්නේ සාමාන්‍යයෙන් අපි අර ඔරලෝසු වලට පාවිච්චි කරන normal බැටරි දෙකක් තමයි දාන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අඩියක් කට පිටස වැඩිපුර වගේ තමයි මේ JBL එකේ ප්‍රමාණය තියෙන්නේ. ඉතින් ලොකු බරක් නෑ අතරම ගොඩක් සැහැල්ලු JBL එක අපිට රේසියෙම ඕන තැනක අරන් යන්න පුළුවන්. කරන් ගිහලා තියන්නත් හරිම රේසි. මේක අපිට පෙන් එකක් දාන්න පුළුවන්, චිප් එකක් දාන්න පුළුවන්. මේකට අමතරව මෙතන තියෙනවා Type C charging port එක. මෙතන තියෙනවා power button එක. අන්න JBL එක. අපිට මේ LED light එක අපිට ඕන හැටියට කස්ටමයිස් කරන්න පුළුවන්. ඒකට බටන් එකක් මෙන්න මෙතන තියෙනවා මේ ඕෆ් කරන්න. මේකේ මම හිතන්නේ ඩිසයින් 7ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. තමන්ට කැමති විදියට කස්ටමයිස් කරගන්න පුළුවන්. අපිට ඕන නැත්නම් ඕෆ් කරලාම දාන්නත් පුළුවන්. ඊට අමතරව මෙතන මේකේ අපිට FM රේඩියෝ එක තියෙනවා. අපිට මේ male to female mic එකෙන් voice change කරන්න පුළුවන්. ඉතින් mic එකේ මෙතන බටන් එක තියෙනවා. press කරලා හිටියම on වෙනවා. මෙන්න මේ බටන් එක තිබුවම male to female අපිට voice change වෙනවා. Male to female. Hello. The devil's voice. Hello. Beautiful voice. Okay, that's a voice that can happen. Baby voice. Hello. FM radio voice that tamai ekam. Reverberation sound. Hello. මේ තමයි අපේ ජෙනරල් කි normal voice එකේ මෙන්න මේකට මෙතන. mic එක off කරලා අපි බලමු මේකේ මේ තවත් හොඳ එකක් තියෙනවා. අපිට මේ පොඩි sound effect එකක් මේකේ දීලා තියෙනවා මෙන්න මෙතන. ඒක මේ අනික් එක. අපිට අන්තිම මේ ක්ලාස් වලට වගේ මේ අර සින්දු කියන්නත් හොඳයි. අපිට සින්දු කියනවා සින්දු වොයිස් එක මේකින් අපිට කන්ට්‍රෝල් කරලා මයික් එකේ වොයිස් එක වැඩි කරලා පාටි එකට මොකක් හරි උත්සවයකට ගියාම සින්දුවක් වුණත් කියන්න පුළුවන්. හරිම ලේසියි. සාමාන්‍යයෙන් 20කට 30කට වගේ සවුන්ඩ් එක හොඳටම ඇති. මේකේ Bluetooth අපි දැනටමත් අනිත් ෆෝන් එකට කනෙක්ට් කරලා තියෙන්නේ. බලමු අපි කොහොමද සවුන්ඩ් එක කියලා. සවුන්ඩ් එක දාලා පෙන්නන්න. හැබැයි මේ කොපිරයිට් නිසා පොඩ්ඩක් ඒ ටික ක්‍රින් කරනවා. ගෙවන ගානට ගොඩක් සාධාරණ JBL
එකක්. සාමාන්‍ය ක්ලාස් වලට නම් සුපිරිම තමයි. ඒකට මයික් එක රඳවන්න වෙන මයික් ස්ටෑන්ඩ් එකක් දීලා තියෙනවා. මෙන්න මේක. හරි මේ JBL එක ගැන කියන්න තියෙන්නේ අදට මෙච්චරයි.